ශානි නිසා පොහොට්ටුව කැළඹේ. රාජපක්ෂලා ඇඹරේ. ශානි ගහපු ගේම් මෙන්න. AI බොරුවකින් මන්ත්‍රී අමාරුව. ඇමරිකාව එක්ක කතා කරන එකම රට ලංකාවද? රොයිට කියන අමුතු කතාව. යුද අපරාධ හොයන්න ඇමරිකා සල්ලි නැහැලු. මරික්කාගෙන් හඳුන්ට තල්ලුවක්. සිංහයෙක් සද්ද නැල්ලු. විකල්ප කසුකුසුවක්. ශානි නිසා පොහොට්ටුව කැළඹේ. රාජපක්ෂලා ඇඹරේ. ශානි අබේසේකර CID අධ්‍යක්ෂ කිරීමත් එක්ක එක් පිරිසක් සතුටු වෙලා තවත් පිරිසක් කලබල වෙලා. මෙරටේ සිදු වූ අපරාධ ගැන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගේනවට කැමති අය ඔහුගේ පත්වීම ගැන සතුටු වෙනවා. අපරාධවලට සම්බන්ධ දූෂිත පිරිස් මේ පත්වීම ගැන බිහිතියට පත් වෙලා තියෙනවා. වැඩියෙන්ම බය වෙලා තියෙන්නේ කවුද කියලා පේන්න තියෙන්නේ ඊයේ පොහොට්ටුවේ මහලේකම් සාගරකාරී වසම් තිබ්බ ප්‍රෙස් එකෙන්. මෙතෙක් ලංකාවේ තිබ්බ කිසිම ආණ්ඩුවක් නොකරපු වරදක් මාලිමා ආණ්ඩුව කරලා කියලා සාගර කියනවා. පහුගිය දවස්වල ඊටාම සිදු නොවිය යුතු දෙයක් මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිදු නොවිය යුතු දෙයක් සිදු වෙමින් පවතිනවා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ පළවත්ත කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා පවත්වපු පක්ෂ දේශපාලන වේදිකාවේ කටයුතු කරපු ශානි අබේසේකර මහතා අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා හැටියට පත් කරන්නට කටයුතු කිරීම සිදු කිරීම. මේ ඊටාම රටක් හැටියට ඊටාම නරක තැනකට මේ රට ගෙන යාම. මේ රටේ පැවති කිසිම ආණ්ඩුවක් මෙතෙක් කාලයක් නොකරපු වැරදි දෙයක් තමයි මේ ආණ්ඩුව මේ කරන්නේ. රටේ යහපාලනය ගැන කතා කරපු නීති ආධිපත්‍ය ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් බලයට ඇවිල්ලා ආණ්ඩු කරන කාලයක මෙවැනි දෙයක් කිරීම තුළින් පෙනී යන්නේ තමුන්ගේ විරුද්ධවාදීන් මැඩලන්න ඕනම ජඩ වැඩක් ඕනම කැත වැඩක් කරන්න ජනතා විමුක්ති පෙරමුණේ පාලකයෝ සූදානම් කියන කාරණේ. ඔන්න ඔහොමයි සාගර කියන්නේ. සාගර පොහොට්ටුවේ ලේකම් එයනුව පොහොට්ටුව ශානිට බය වෙලා. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා. ඒ කියන්නේ රාජපක්ෂලාත් බය වෙලා. ශානිට ඇයි මෙච්චර බය? ශානි ගහපු ගේම් මෙන්න. ශ්‍රී ලංකාවේ සිදු ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් බහරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සැලකෙනවා. රාජපක්ෂ පවුල හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ රැසක මූලිකයාව සිටි ශානි අබේසේකර 2019 ජනාධිපතිවරණයෙන් පසුව එකවරම සේවය අත්හිටුවීමට ලක් වූ අතර ඔහුව මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කළා. ඊට පස්සේ ඔහු බන්ධනාගාරගත කළා. ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ශානි අබේසේකරට මාස 10යි දින 8ක් බන්ධනාගාරගතව සිටීමට වුණා. ඒ අනුව ජීවිත තර්ජන අනපේක්ෂිත බන්ධනාගාරගත කිරීම හා විවිධ අසාධාරණකම් වලට ලක් වූ කීර්තිමත් විමර්ශන නිලධාරියෙක් ලෙස ශානි සැලකෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර, රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන, රොයල් පාක් ඝාතනය, අගුලාන ද්විත්ව මිනීමැරුම, උඩතල වින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළි කරගත් විමර්ශනවල කටයුතු නිරළුණු නිලධාරියෙක් විදිහට ජ්‍යෙෂ්ඨ ශානි අබේසේකර ප්‍රකටයි. එහෙම චරිතයක් CID ගියාම රාජපක්ෂලා බය වෙන එක පුදුමයක් නෙවෙයි කියලා බොහෝ දෙනා කියනවා. AI බොරුවකින් මන්ත්‍රී අමාරුයි. මේ දවස්වල අර්චුනා රාමනාදන් අමුතු විදිහේ සෙල්ලමක් පටන් ගන්න තියෙනවා. ඔය අතර අර්චුනා ඊයේත් පාර්ලිමේන්තුවේදී මහා හඬක් නැගුවා. චෙමිනි මිනිවල කන්ටේනර් සිද්ධිය ගැන ඔහු කතා කළා. ඔය අතර ඔහු කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ඇටසැකිලි ආකෘතියක් මත පදනම්ව පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බවට වාර්තා වෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාවේදී චෙමිනි හි අස්ති කොටස් සොයා ගැනීම ඔහු පෙන්වා දුන්නා. තම ප්‍රකාශය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් කියා සිටියේ මවකගේ සහ මාස 3ක බිලිඳකගේ අස්ති කොටස් මවගේ දෑතින් බදාගෙන සිටින බව කියන බිලිඳා සමග චෙමිනි සමූහ මිනිවලින් සොයාගත් බව. කෙසේ වෙතත් මෙම තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව තහවුරු වී තිබෙනවා. චෙමිනි මිනිස් සුසාන භූමියේ දෙවනි අධීරයේ කැණීම් කටයුතු දැනට සිදුවෙමින් පවතින අතර අර්ජුනා විසින් විස්තර කරන ලද පරිදි බිලිඳක වල්ලාගෙන සිටින මවකගේ ආස්ති කොටස් කිසිවක් හමු වී නැහැ. එවැනිවට සමාජ මාධ්‍යවල සංසරණය වන කෘත්‍රිම බුද්ධියෙන් ජානනය කරන ලද ඇටසැකිලි රූප මත පදනම්ව අර්ජුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී මෙම කතාව කළ බව අනාවරණය වී තිබෙනවා. මෙම ක්‍රියාව දෙමළ ප්‍රජාවෙන් දැඩි හෙලා දැකීමට ලක් වෙනවා. ඇමරිකාව එක්ක කතා කරන එකම රට ලංකාවද? ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කීවා. මේ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් උදා වෙමින් පවතින බවද අමාත්‍යවරයා කීවා. පසුගිය අප්‍රේල් 2 වෙනිදා සිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ නානයනය කරන ලද බාණ්ඩ සඳහා 144ක තීරුබද්දක් පැනවීමට තීරණය කරේ. එරට විසින් ලෝපුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා එල්ල වූ නව තීරුබදු ලැයිස්තුවේ කොටසක් විදිහට. නව තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි ගැටලු ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ කිරීම සඳහා ජනාධිපති අනුර විසින් අප්‍රේල් 3 වෙනිදා විශේෂ කමිටුවක් පත් කළා. මෙම කමිටුවේ නිර්දේශ මත පසුගිය මාසයේදී ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන්හි එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය සමග තීරුබදු ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා තිබ්බා. මේ සාකච්ඡා සාර්ථක මාවතක ගමන් කරමින්
කරමින් පවතින බව අමාත්‍ය ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් අවධාරණය වුණා. රොයිටර් කියන අමුතු කතාව. මේ අතර රොයිටර් පුවත් සේවාව වාර්තා කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමග වෙළඳ ගිවිසුමක් සඳහා එකඟතාවයකට පැමිණීමට සහ දෙපාර්ශ්වයටම බලපාන ගැටලු විසඳීමට ඉන්දියාවේ නිලධාරීන් ඔවුන්ගේ වොෂින්ටන් සංචාරය දීර්ඝ කළා කියලා. ජුලි 9 වෙනිදාට පෙර අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට නියමිතව තිබියදී මෝටර රථ උපාංග වාහනය සහ කෘෂිකාර්මික භාණ්ඩ සඳහා ආනයන තීරුබදු සම්බන්ධයෙන් ඇති වූ එකඟ නොවීම හේතුවෙන් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ සාකච්ඡා බාධාවන්ට මුහුණ දී තිබෙනවා. යුද අපරාධ හොයන්න ඇමරිකා සල්ලි නැල්ලු. දවල මන්දිරය මගින් ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීම් පිළිබඳ කටයුතු කරන වැඩසටහන් 20කට ආසන්න සංඛ්‍යාවක් සඳහා එක්සත් ජනපද අරමුදල් අවසන් කිරීමට නිර්දේශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේ නිර්දේශයන්ට මියන්මාරය, සිරියාව සහ යුක්‍රේනයේ රුසියානු ක්‍රියා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වැඩසටහනද ඇතුළත්. කළමනාකරණ හා අයවැය කාර්යාලය OMB විසින් බදාදා ජුනි 25 වන දින සිදු කරන ලද මෙම නිර්දේශය මීට පෙර වාර්තා වී තිබුණේ නැහැ. මෙම වැඩසටහන් අවසන් කිරීමේ අවසන් තීරණය නොවන අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවට අභ්‍යාචනා කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සහ ඔහුගේ සහායකින් අතර විවාදයකට තුඩුදේ කියලයි ආරංචිය. මේ නිර්දේශිත වැඩසටහන් අතර ඉරාකය, නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය, දකුණු සුඩානය, අප්ගනිස්තානය සහ ගැම්බියාව යන රටවල ක්‍රියාත්මක වන වැඩසටහන්ද ඇතැයි වාර්තා වෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර OMB ප්‍රතිචාර දැක්වුවේ නැහැ. අවසන් කිරීමට නියමිත වැඩසටහන් කිහිපයක් යුක්‍රේනයේ යුද අපරාධ වගකීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ අතර යුක්‍රේනයේ පුරා ලිංගික හිංසනය සහ වද හිංසා පැමිණවීම වැනි යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීමට සහාය වන Global Rights Compliance නම් ආයතනයද වෙනවා. තවත් ආයතනයක් වන්නේ යුක්‍රේන රුසියා යුද අපරාධ සැකකරනට එරෙහිව නඩු පැවරීම සඳහා දේශීය ප්‍රයත්නයන්ට සහාය වන Legal Action Worldwide නීති ආධාර කණ්ඩායමයි. ජනවාරි 20 වන දින බලයට පත්වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ප්‍රතිපත්තිවලට අනුකූල වැඩසටහන් සඳහා ඇමරිකානු බදු මුදල් යෙදවීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක විදේශ ආධාර අත්හිටුවා පසුව කප්පාදු කරලා තියෙනවා. මෙම පෙර නොවූ විරු කප්පාදු මගින් එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ආධාරාංශය වන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් USAID ඵලදායී ලෙස වසා දමා ඇති අතර ජීවිතාරක්ෂක ආහාර සහ වෛද්‍ය ආධාර ලබා දීමට බාධා කර ගෝලීය මානුෂීය සහන මෙහෙයුම් අවුල් කරලා. මරික්කාර්ගෙන් හඳුන්ට තල්ලුවක්. ලෝකාර්ථික සමුළුවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙති ඉදිරිපත් කළ භාෂා කුසලතාවයේ අඩපාඩු ගැටලුවක් නැහැ කියලා එස්.එම්. මරික්කා කියනවා. සුනිල් හඳුන්නෙති මන්ත්‍රීතුමාගේ කතාව ආරම්භයේදී තේරෙන්නේ හරියට මූල්‍ය ක්‍රමෝපායන ප්‍රකාශය වර්තමාන ආණ්ඩුවේ ඉනිෂියේටිව් එකක් වගේ. ඇත්තටම ෆිස්කල් ස්ට්‍රැටජි ස්ටේට්මන්ට් එක ඉදිරිපත් කරන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 11 වෙනි වගන්තියට. ඒක සම්මත වෙලා තියෙන නිසා තමයි මේක කරන්නේ. ඒක හොඳයි. ඒක නරකයි කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම එතුමා කියපු ආකාරයට වර්තමාන ආණ්ඩුව යම් යම් කැපකිරීම් කරලා තිබෙනවා. ඒවා අපි පිළිගන්න සූදානම්. හැම එකම විවේචනය කරන එක නෙවෙයි. නමුත් මේ ක්‍රමෝපායන් වාර්තාව අනුව මෙහි තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මේකේ ටාගට් ඇචීව් කරන විදිහ කොහොමද කියලා නැහැ. මරික්කා කියනවා. සිංහෙක් සද්ද නැල්ලු. ඔය අතර සජිබ කෙනෙක් ගැන දේශයේ මෙහෙම තියෙනවා. දුරකථන පාටියේ ලැයිස්තුවෙන් මෙත් සභයට ගිය සේනාවක් සංවිධානය කරන්න තරම් කටක් තියෙන සිංහෙක් කියලා හිතන් ඉන්න ආදය සද්දයක් මද්දයක් නැහනේ. මේකට ඇතුළේ කචල් බචල් ඇදලාලු. කට්ටිය කියනලු එයාට අයින් වෙන්න කියලා. අයින් වෙලා වෙන කටක් තියෙන කෙනෙක්ට දෙන්න කියලා. අද හෙටම පක්ෂයේ ලොකු ඇයෝ ඉල්ලීම කරන්නලු හදන්නේ. ලොකු තැනක මිතුරුකමක ඉල්ලීමක් නිසා මෙයා ඇතුළට ගියාට එයාගේ ජීප් කතාවෙන් එයා ටිකක් කට වැහුවලු. මෙන්න මේ නිසා දැන් මැතිසභේ එන්නෙත් ඉඳලා හිටලා. සමහර අය නම් මෙයාගේ මූණවත් බලන්නේ නැහැ. කොහොමවත් පක්ෂයට වැඩක් ගන්න එයාව යවලා හොඳ කට ඇති කෙනෙක් සභාවට ගේමු කියලා යෝජනා කරන්නලු යනවා. විකල්ප කසුකුසුවක්. ඔය අතර මෙහෙම කතාවකුත් තියෙනවා. විපක්ෂයේ ඉන්න එක්තරා නායකයෙක්ගේ කෙරුවාව ගැන උන්වහන්සේලාගේ පක්ෂයේ ඉන්න අයටම ලොකු කලකිරීමක් ඇති වෙලා. ඒ හින්දා පක්ෂයේ ඉන්න ලොකු අයයි පොඩි අයයි දෙගොල්ලම තැන් වලට වෙලා පක්ෂීය අනාගතය ගැන රහසිගතව කතා පටන් ගන්න. මේ වැඩේ සභාවෙම පත්තු කළේ ඌව පළාතේ මන්ත්‍රී සයිස් මහත්තයෙක්ලු. ඊට පස්සේ මේක දැන් තවත් අයත් කතා කරන්න පටන් ගන්නලු. ඒ අය විකල්පයක් සොයමින්ලු ඉන්නේ. මේ බව ආරංචි වෙන්නත් කලින් ඉඳලම විපක්ෂයේ ඉඳලා ටික කලක් දේශපාලනේ නැත් වෙලා හිටපු මහත්තයෙක් ගැන මෙයාගේ අවධානය යොමු වෙලා තියෙනවා. අලියාගේ පොහොට්ටුවේ වගේම ටෙලිෆෝන් එකේ ඉන්න අයටත් මෙයා ගැන විශ්වාසය තියන්න පුළුවන් කියන මට්ටමක් ඇවිල්ලා කියලා ආරංචි. මේකට නිල නොවන සාකච්ඡා පවා පටන් ගන්න කොහොම හරි ඉදිරි පළාත් සභා ඡන්දයට කලින් අලුත් පක්ෂයක් අලුත් නායකයෙක් යටතේ එන්න පුළුවන් කියලා මේ කතා බහට සම්බන්ධයි කියනවා. අදරොච්චරයි. The Leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම